තරුණ මහත්තුරුන්ට දෙන අවසාන අවවාදය. ජීවිතේ කවදාවත් කාගේවත් අතකොල්ලුවක් වෙන්න එපා. කාටවත් අහු වෙන්න එපා. කාටවත් රැවටෙන්න එපා. කිසි කෙනෙක් ඉස්සරහ ලැජ්ජාවටපත් වෙන්න එපා. කාගේවත් ඉස්සරහ ජෝක් එකක් වෙන්න එපා. කාගේවත් ඉස්සරහ හැල්ලු වෙන්න එපා. කාටවත් මාත්‍රිකා කතන්දර හදන්න ඉඩ තියන්න එපා. කිසි කෙනෙක් කැමති නෑ සත්පුරුෂ දරුවනේ අපිට හරියනවට. හැම කෙනෙක්ම කැමති අපිට වරදිනවට. ලෝකයක් බලාගෙන ඉන්නේ ඕක කුඩුකාරයා ගංජාකාරයා බේබද්ද කියලා ලේබල් ගහන්න. කිසි කෙනෙක් නෑ අපි හොදන්න. කිසි කෙනෙක් නෑ අපි බේරන්න. අපේ අම්මා තාත්තා බලාගෙන ඉන්නවා අපි සත්පුරුෂයෙක් වෙලා. අපි යහපත් ගති පැවතුම් ඇත්තෙක් වෙලා. අපි මොන දේ කෙරුවත් අපේ අම්මට තාත්තට අපි හරි. අපි මොන දේ කෙරුවත් අපේ අම්මා තාත්තා කවදාවත් අපි ඒ දේ කරා කියලා කියන්නේ අකමැත්තෙන් උනත් දෙමව්පියෝ කියනවා නෑ දරුවෝ වැරදි නෑ දරුවෝ හරි. ලෝකයක් කියනවා අපේ හරි දේවල් වලට වැරදි කියලා. අපි හරි නෑ අපි වැරදි. නිරන්තරයෙන් අම්මගේ තාත්තගේ වචනට සාධාරණයක් කරන්න. දෙමව්පියෝ හොඳට නඩත්තු කරන්න. අයියා අක්කා නංගි මල්ලි සහෝදරයා සහෝදරිය හොඳට නඩත්තු කරන්න. කවදාවත් අම්මට තාත්තට තාතෝ කියලාවත් කතා කරන්න එපා. හන්දි බෝක්කු කැටකඩ පිල් ගානේ. කල්ලි ගිහිලා එක්ක අහුවෙලා එක එක සමාගම් වලට එක්ක අහුවෙලා ජීවිතේ අනාථ කරගන්න එපා. නැති කරගන්න එපා. හොඳ පෞරුෂයකින් හොඳ අභිමානයකින් හෙබි දරුවෙක් වෙන්න. සම්බුද්ධ ශාසනයට වැඩදායි දරුවෙක් වෙන්න. ගෙදරට පවුලට වැඩදායි දරුවෙක් වෙන්න. අපට කතන්දර හදපු පද හදපු අපේ දියුණුවට බාධා හෙළපු අපි වැටෙනකම් බලන් හිටපු සියලු දෙනාටම පේන්න නෙමෙයි Tamanට දැනෙන්න පුළුවන් විදිහට දියුණු වෙන්න. කාටවත් පාඩම් උගන්වන්න අපි නැගිටලා වැඩක් නැහැ. කාටවත් පාඩම් උගන්වන්න අපි දියුණු වෙලා වැඩක් නැහැ. කාටවත් පේන්න අපි දියුණු වෙලා තේරුමක් නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ. මට පුළුවන් කියලා හිතෙන මට්ටමට දියුණු වෙන්න. Tamanට කොච්චර වෛර කරත් කමක් නැහැ. කොච්චර ද්වේෂ කරත් කමක් නැහැ. කොච්චර අවලාද නැගුවත් කමක් නැහැ පින්නතුනි. අපේ තුල ජීවත් වෙන සත්පුරුෂ මිනිස්සයා නැති කරගන්න එපා. වලස් මුල්ලේ උසස් පෙළ පන්තියේ කොල්ලෝ ටිකක් 8 දෙනෙක් විතර නැග්ග පැලකට බියර් බොන්න. ඔව් පන්ති කට් කරලා යනවනේ තැන් තැන් වල. ඔය ගල් පොත් එහෙම යනව නේද මේ? නෑ යනවා. කොල්ලොත් යනවා කෙල්ලොත් යනවා ගලබොඩ අනම්මන හැමතැනම යනවා. ගිහිල්ලා පැලෙන් බහිනකොට අන්තිමට හිටපු කොල්ලා වැටුණා. අපි පොඩි හාරෝ කෙනෙක්ගේ මල්ලිගෙන සුසුම්නාව කැඩුණා. දැන් ඉනින් පල්ලෙහා පන නැහැ. පහුගිය දවස්වල ගෙදර යනකොට රෝද පුටු ඉන්නවා මුත්‍රා පැකට් එක ගහගෙන බටේ ගහගෙන. තාත්තා කියනවා අර හිටපු කොල්ලෝ සේරම බැඳලා රස්සා කරනවා ළමයි ඉන්නවලු. මගේ එක අපි දෙන්න ඉන්නකම් බලාගනියලු ඊට පස්සේ මොකක් වෙයිද දන්නේ නැලු. පැහැදිලිද මං කියන එක? මද්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවන්ට කියන්නේ මොකක් හරි වුණාම අම්මයි තාත්තයි විතරයි. ඒ මොක නැතත් මොකක් හරි වුණාම අපි විඳවන්න ඕන. අපි දුක් විඳින්න ඕන. ඒ නිසා සත්පුරුෂ දරුවනේ ආදරණීය තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය විෂම මද්ද්‍රව්‍ය වලින් සම්පූර්ණ මිදෙන්න. කරනවා නම් නවත්තන්න. ජීවිතය හොඳට හදාගන්න. දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් තරුණයන්ගේ සිත්වලින් මද්ද්‍රව්‍ය වලට ඇති ආසාව දුරු වේවා සාදු කියලා පතන්න. මේ තරුණ කාලය කියන්නේ බොහොම පුංචි කාලයක් තියෙනවා. ඔය කාලේ ගංජා ගහලා සිගරට් රක්කු බීලා පෙති ගහලා ඉස් ගහලා මොකක් කර වුණාම කවුද ඉන්නේ? මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. මම මේ ඕන තරම් බන්ධනාගාරවල බණවලට යනවා. පොලිස් සෝයසි මහත්තුරු කියන හාමුදුරුවනේ හැමදාම අපදෙන්න දෙන්නේ කවුද? එක්ක අම්මා නැත්තම් තාත්තා නැත්තම් බිරිඳ ඔච්චරයි. එනකොට අහුවෙලා තියෙන්නේ යාළුවොත් එක්ක ඉන්නකොට. එක්ක අම්මා එක්ක තාත්තා එක්ක බිරිඳ. කොල්ලෙක් කියනවා මට මාතර ගිය මාසේ ආව බන්ධනාගාරයට. හාමුදුරුවනේ පව් හොඳ දඩබ්බර කොල්ලෝ. මේක පෙරලන්න පුළුවන් ඒව. මේ අම්මා ආවට පස්සේ අම්මගෙන් ඇහවලු නඩු වාරයට සල්ලි කොහොමද කියලා. අම්මා කිව්වලු කරාම්පුතේ උගස් තියන්න ගියා. උගස් තිබ්බාම හම්බෙන ගාන මදි හින්දා සින්නට වික්ක කිව්වලු. කොල්ලා කියනවා හාමුදුරුවනේ එළියට ගිහින් කියන්න පිං සිද්ධ වෙයි. තරුණයන්ට කියන්නලු අම්මා තාත්තා එක්ක බත් ටිකක් කාලා ගෙදර බුදිය ගන්න තියෙන වෙලාව එක එක එක්ක ගිහිල්ලා නැති වෙන්න එපාලු. අම්මා තාත්තා එක්ක බත් ටිකක් කාලා ගෙදර බුදිය ගන්න තියෙන වෙලාව මොකද අන්තිමේට මොකක් කරන්නේ? වලස් මුල්ලේ උසස් පෙළ පන්තියේ කොල්ලෝ ටිකක් 8 දෙනෙක් විතර නැග්ග පැලකට බියර් බොන්න. ඔව් පන්ති කට් කරලා යනවනේ තැන් තැන් වල. ඔය ගල් පොත් එහෙම යනව නේද මේ?
නෑ යනවා කොල්ලොත් යනවා කෙල්ලොත් යනවා ගලබොඩ අනම්මන හැමතැනම යනවා. ගිහිල්ලා පැලෙන් බහිනකොට අන්තිමට හිටපු කොල්ලා වැටුණා. අපි පොඩි හාරෝ කෙනෙක්ගේ මල්ලිගෙන සුසුම්නාව කැඩුණා. දැන් ඉනින් පල්ලෙහ පන නැහැ. පහුගිය දවස්වල ගෙදර යනකොට රෝද පුටු ඉන්නවා මුත්‍රා පැකට් එක ගහගෙන බටේ ගහගෙන. තාත්තා කියනවා අර හිටපු කොල්ලෝ සේරම බැඳලා රස්සා කරනවා ළමයි ඉන්නවලු. මගේ එක අපි දෙන්න ඉන්නකම් බලාගෙනලු ඊට පස්සේ මොකක් වෙයිද දන්නේ නැලු. පැහැදිලිද මං කියන එක? මද්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවන්ට කියන්නේ මොකක් හරි වුණාම අම්මයි තාත්තයි විතරයි. ඒ මොක නැතත් මොකක් හරි වුණාම අපි විඳවන්න ඕන. අපි දුක් විඳින්න ඕන. ඒ නිසා සත්පුරුෂ දරුවනේ ආදරණීය තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය විෂම මද්ද්‍රව්‍ය වලින් සම්පූර්ණ මිදෙන්න. කරනවා නම් නවත්තන්න. ජීවිතය හොඳට හදාගන්න. දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් තරුණයන්ගේ සිත්වලින් මද්ද්‍රව්‍ය වලට ඇති ආසාව දුරු වේවා සාදු කියලා පතන්න. වලස් මුල්ලේ උසස් පෙළ පන්තියේ කොල්ලෝ ටිකක් 8 දෙනෙක් විතර නැග්ගා පැලකට බියර් බොණ්ඩ. ඔව් පන්ති කට් කරලා යනවනේ තැන් වල. ඔය ගල්පොත් එහෙම යනව නේද මෙහෙ? නෑ යනවා. කොල්ලොත් යනවා කෙල්ලොත් යනවා ගලබොඩ අනම්මන හැමතැනම යනවා. ගිහිල්ලා පැලෙන් බහිනකොට අන්තිමට හිටපු කොල්ලා වැටුණා. අපි පොඩි හාරෝ කෙනෙක්ගේ මල්ලිගෙන සුසුම්නාව කැඩුණා. දැන් ඉනින් පල්ලෙහ පන නැහැ. පහුගිය දවස්වල ගෙදර යනකොට රෝද පුටු ඉන්නවා මුත්‍රා පැකට් එක ගහගෙන බටේ ගහගෙන. තාත්තා කියනවා අර හිටපු කොල්ලෝ සේරම බැඳලා රස්සා කරනවා ළමයි ඉන්නවලු. මගේ එක අපි දෙන්න ඉන්නකම් බලාගෙනලු ඊට පස්සේ මොකක් වෙයිද දන්නේ නැලු. පැහැදිලිද මං කියන එක? මද්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවන්ට කියන්නේ මොකක් හරි වුණාම අම්මයි තාත්තයි විතරයි. ඒ මොක නැතත් මොකක් හරි වුණාම අපි විඳවන්න ඕන. අපි දුක් විඳින්න ඕන. ඒ නිසා සත්පුරුෂ දරුවනේ ආදරණීය තරුණ මහත්තුරුන්ට කියන්නේ ඔය විෂම මද්ද්‍රව්‍ය වලින් සම්පූර්ණ මිදෙන්න. කරනවා නම් නවත්තන්න. ජීවිතය හොඳට හදාගන්න. දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් තරුණයන්ගේ සිත්වලින් මද්ද්‍රව්‍ය වලට ඇති ආසාව දුරු වේවා සාදු කියලා පතන්න. රවට්ටපු මිනිස්සු කොච්චර ඉන්නවද? එකපාර නෙමෙයි දෙපාර රවට්ටපු මිනිස්සු කොච්චර ඉන්නවද? බොරු පොරොන්දු දීපු මිනිස්සු කොච්චර ඉන්නවද? අප්‍රසන්න කරපු මිනිස්සු කොච්චර ඉන්නවද? බුදුහාමුදුරුවෝ මොකද්ද උගන්වන්නේ? බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? මිනිස්සුන්ට අල්ප මාත්‍රයකින්වත් වෛර කරන්න එපා. මිනිස්සුන්ට අහිතක් පතන්න එපා. මිනිස්සුන්ට දෝෂයක් නගන්න එපා. ඇයි පින්නතුනේ මෙහෙම කරන්න එපා කියන්නේ? මෛත්‍රී කරන්න පුළුවන් එකම ආත්මේ මොකද්ද? බල්ලොන්ට මෛත්‍රී කරේ. මෛත්‍රී වඩන්න පුළුවන් සතෙක් කියමු බලන්න. මොන සතාටද මෛත්‍රී වඩන්න පුළුවන්? මෛත්‍රී වඩනවා කියන්නේ අමුතුවෙන් කරන එකක් එහෙම නෙමෙයි. මැරෙන්න කලින් මේ කැත ගති නවත්තලා මැරෙන්න ඕනේ. හේතුවක් තියෙනවා. සංසාරේ වෙන දුනේ හරි කාලෙකින් අපි මිනිස්සු වෙලා උපදින්නේ.